දිනපතා දේව වචනය 2025 ඔක්තෝබර් 30 වන දින සාමාන්‍ය සමය 30 වන සොතිය පළමු අනදේව ප්‍රකාශනය රෝම 8:31 සිට 39 දක්වා සුවිශේෂය ලූක් 13:31 සිට 35 දක්වා ඒ මොහොතේදීම පරිසීවරුන්ගෙන් සමහරෙක් පැමිණ මෙතනින් අහක්ව ගිය මැනව මන්ද හෙරෝද් ඔබ මරණු රිසියෙන් සිටින්නේ යයි කීහ. උන්වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළසේක. ඔබ ගොස් ඒ හිවලාට මෙසේ කියන්න. අදත් හෙටත් මම දුෂ්ටාත්මයන් දුරුකොට රෝග සුව කරමි. තුන්වෙනිදා මාගේ පරමාර්ථය මුදුන්පත් කරගන්නෙමි. එසේ වුවද අදත් හෙටත් අනිද්දාත්මා චාරිකාවෙහි යෙදිය යුතුය. කුමක් හේයින්ද? දිවැසි වරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටතදී සිදුවිය වහකිය. අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන තීවෙත එවූ දූතයන්ට ගල්ගසන ජෙරුසලම! කිකිලියක අගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙන් තීගේ දරු කළ එක්රැස් කරගන්නට මම කීවරක් කැමතිවීම්ද? එහෙත් ඔබ කැමති වූයේ නැත. බලන්න, ඔබේ දේව මාලිගාව පාලු කර දමා තිබෙන හැටි. තවද සමිදානන් වහන්සේගේ නාමයෙන් ඉර තැනැත්තාට ආසිරිවේවායි පවසනතුරු ඔබ මා යලි නොඩක්නහුයයි මම ඔබට කියමි. මෙනෙහි කිරීම. දෙවියන් වහන්සේගේ ආදරය සදාකාලික වන නමුත් අපට එය ප්‍රතික්ෂේප කිරීමේ නිදහස තිබේ. කෙසේ වෙතත් උන්වහන්සේගේ කැමැත්ත ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය වන්නේ අපටම පාළුවට පත්වීමයි.